හරි අද කතා කරන්න යන්නේ 2026 මේ වෙද්දි විභාගයේ සූදානම් ළමයි වෙනුවෙන් මේ වීඩියෝ එක ඉතින් ස්කිප් කරන්න නැතුව බලන්න කියලා ආරාධනා කරනවා. 2026 සිසුන් සඳහා දැන් තාම තියෙන්නේ තව මාස 3ක් හෝ 3මාරක් විතර විභාගයට. ඉතින් මේ මාස 3මාර ඇතුලේ ඔයාලා සම්පූර්ණ සිලබස් එක ආවරණය කරලා සියලුම ප්‍රැක්ටිකල් ටික කරලා සියලුම ගණන් රටා ටික හුරු වෙලා ටෙස්ට් පේපර් කරලා එක්සෑම් පේපර් සාකච්ඡා කරලා පාස් පේපර් සාකච්ඡා කරලා විභාගයට යන්න ඕනේ. ඉතින් මේක මාස 3ක් ඇතුළේ කරන්න තියෙන ලොකු වර්ක් ලෝඩ් එකක් තියෙනවා. ඉතින් 2026 ළමයි දැනටමත් ගොඩාක් ප්‍රෙෂර් එකක ඉන්නවා කියන මම දන්නවා. හරි අපි ඒ වෙනුවෙන්ම හදලා තියෙනවා ලස්සන වැඩපිළිවෙලක් බලන්න 2026 ළමයි සඳහා අපි හදලා තියෙනවා fast paper revision class එකක්. හරි. ඒතර මේක කරන දෙයක් තියෙනවා අපි හොඳට අහගන්න. ඔයාලට තියෙනවා සම්පූර්ණ විෂය නිර්දේශයේ පාඩම් 11ක්. ඒකෙන් ඔයාලා දන්නවා විභාගයට බරපතල විදියට වැඩ කරන පාඩම් 5ක් තියෙනවා. ඊට පස්සේ තව පාඩම් 6ක් තියෙනවා මේ වගේම විභාගෙට එනවා. හරි. මේ බා සම්පූර්ණයෙන් ඔයාලා කරගත්තොත් එහෙම ලකුණු 55 ඉඳලා ලකුණු 70කට විතර යන්න පුළුවන්. මොකද වැඩි වෙන්නේ මිසක් අඩු වෙන්නේ නැහැ. හරි. මේ 6 ඔයාලා කරගත්තොත් එහෙම ලකුණු 30 ඉඳලා ලකුණු 45කට විතර යන්න පුළුවන්. මේකත් වෙනස් වෙන්න පුළුවන් මේකට දක්වන දායකත්වයත් එක්ක. ඒතර ඔයාලා පේනවා මේ පහ නැතුව ගියොත් එහෙම කොහොමත් එළියේ මේ 6 විතරක් කරලා ගියොත් එහෙම ඒත් මොකක්ද තියෙන්නේ? එළියේ ඉන්න වෙන්නේ. හරි. වැඩක් නැහැ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයකට යන්න බෑ. හරි. එහෙනම් මේ සඳහා අපි විශේෂ වැඩසටහනක් හදලා තියෙනවා. කොහොමද මේ සේරම දේවල් ආවරණය කරන්න? ඊට අමතරව ඔයාලා ප්‍රැක්ටිකල් 42ක් විතර තියෙනවා. ඒක සමහරක් අය අඩු කරනවා, සමහරක් අය වැඩි කරනවා. ඉතින් අපි 42ම කතා කරනවා. ඉතින් මේ ප්‍රැක්ටිකල් 42ත් මේකට අදාළ වෙන්න ඕන. එතකොට ඔයාලා වෙනුවෙන් හදලා තියෙන වැඩසටහන මෙන්න මේකයි වැඩසටහන. අපි ඔයාලට සතියකට දවස් දෙකක් ක්ලාස් කරනවා. හරි. පළවෙනි දවසයි දෙවෙනි දවසයි. හරි. පළවෙනි දවසේ අපි කරන්නේ මෙන්න මේ පාඩම් පහ කොටස් පහකින් උගන්වනවා. ඒ කියන්නේ මේකේ 1 2 3 4 5 විදිහට ගත්තොත් එහෙනම් පාඩම් පහ හැමදාම මේ පාඩමකින් චුට්ට උගන්වනවා. හරිද? චුට්ට උගන්වනවා කියන්නේ මුළු පාඩමම නෙවෙයි. විභාගෙට බරපතල විදිහට වෙන්න පුළුවන් තැනක් ගන්නවා. සරලව ඒ ටික ඔක්කොම උගන්වනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පහට අදාළව හෝම්වර්ක් ඔයාලට හම්බ වෙනවා. මෙන්න මේ හෝම්වර්ක් එක දෙනකොට ඔයාලට ප්‍රී රෙකෝඩඩ් වීඩියෝස් කීපයක් හම්බ වෙන්න පුළුවන්. ඒ මොනවද? මෙන්න මේ කුඩා පාඩම් 6 සහ ප්‍රැක්ටිකල් වලට අපි වෙලාව ඉතුරු කර ගැනීම සඳහා ප්‍රී රෙකෝඩඩ් වීඩියෝස් ඔයාලට ලබා දෙනවා. ඒතර මේ රෙකෝඩඩ් කරපු වීඩියෝස් සහ ලයිව් ක්ලාස් එක ගන්නපු දේවල් දෙකම එකතු වෙලා තමයි මේ හෝම්වර්ක් එක හදලා තියෙන්නේ. ඒ දෙකම කරාට පස්සේ කියන්නේ රෙකෝඩඩ් වීඩියෝස් බලලා ලයිව් ක්ලාස් එකට ජොයින් වෙලා හෝම්වර්ක් ටිකක් කරලා පස්සේ ඔයාලට මේ උගන්වපු දේවල් වලින් හොඳ ප්‍රැක්ටිස් එකක් හම්බ වෙනවා. ඔයාලගේ මේ තියරි ටික හදා ගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයාලගේ මේ ප්‍රැක්ටිස් එක ටෙස්ට් කරන්න ටෙස්ට් පේපර් එකක් කරනවා අපි. මේ ටෙස්ට් පේපර් එක ටයිමින් වලට කරන්න තියෙන වැඩක්. හරි. ටයිමින් වලට කරන්න තියෙන වැඩක්. ටයිමින් වලට කරලා ඔයාලා දෙවෙනි දවසේ එනවා. දෙවෙනි දවසේ එනකොට ළමයි අපි කරන්නේ මේ ටෙස්ට් පේපර් එක ඩිස්කස් කරනවා. ටෙස්ට් පේපර් එක ඩිස්කස් කරනවා. එතකොට ඔයාලා මේ පළවෙනි දවසේ ඉගෙන ගත්ත දේවල් මෙතන හෝම්වර්ක් වලින් මතක් වෙලා ටෙස්ට් පේපර් එක කරනකොට මතක් වෙලා පේපර් ඩිස්කෂන් එකේදීත් මතක් වෙනද සතිය පුරාවටම ඔයාලට ඒක මතක වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව අපි ලස්සන වැඩක් කරනවා. ඔයාලට දැන් මෙතන අපි දෙනවනේ මේ ප්‍රී රෙකෝඩඩ් වීඩියෝස් ඔයගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් සමහරක් ළමයිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට අමතරව ලයිව් ක්ලාස් එකට ජොයින් වෙලා හෝ මගදී ලෙෆ්ට් වෙලා හරි එහෙම නැත්නම් තේරුනේ නැත්නම් තිබිලා හරි ඒ ළමයාට පාඩම් කරන් යනකොට මේ ගැටලුවක් හදනකොට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙන කට්ටියට අපි වීක්ලි එරර් ලොග් එකක් දෙනවා. හරි. මෙන්න මේ එරර් ලොග් එකේ ඔයාලගේ ප්‍රශ්න දාන්න පුළුවන්. හරි. තියරි වල නම් මෙන්න මේක ඇල්ල තේරෙන්නේ නැහැ. මේ ගාන හදන්න තේරෙන්නේ නැහැ. මේ රෙකෝඩඩ් වීඩියෝ එකේ මේක ඇල්ල තේරෙන්නේ නැහැ කියලා ඔයාලට දාන්න පුළුවන්. අපි කරන්නේ මේ ටෙස්ට් පේපර් එක ඩිස්කෂන් කරාට පස්සේ මෙන්න මේ එරර් ලොග් එකේ මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවත් එදාම ඩිස්කස් කරනවා. හරි. ඕක තමයි අපි සාමාන්‍ය සතියේ වැඩපිළිවෙල. එතකොට ඔයාලට තියරිත් හම්බ වෙනවා, හෝම්වර්ක් උත් හම්බ වෙනවා, පේපර්ස් උත් ලියවෙනවා, අඩුපාඩුත් ආපහු කතා කරනවා, පේපර් එක ඩිස්කෂන් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි සතියකට කරන වැඩ ටික.
ඊට පස්සේ අපි ඔක රිපීට් කරනවා. දෙවෙනි සතියට එනකොට අලුත් තියරි ටිකක් එක්ක අලුත් හෝම්වර්ක් ටිකක් එන්නේ. හැබැයි අලුතෙන් රෙකෝඩඩ් වීඩියෝස් හම්බ වෙනවා. හැබැයි මේ හෝම්වර්ක් ටික හැදෙන විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා පළවෙනි සතියේ ඉගෙන ගත්ත දේවලුයි. ඒක ලයිව් ක්ලාස් එකෙන් සහ රෙකෝඩඩ් වීඩියෝස් වලින් දෙකෙන්ම ගත්ත දේවලුයි. මේ අලුතෙන් දෙවෙනි සතියේ හම්බෙච්ච දේවලුත් ඔක්කොම එකතු වෙලා තමයි හෝම්වර්ක් එක හැදෙන්නේ. මේ දෙකම එකතු වෙලා තමයි ටෙස්ට් පේපර් එක හැදෙන්නේ. ඒකෙදිත් ඔයාලට දෙනවා එරර් ලොග් එකක්. එතනත් ඔයාලට ඔයාලගේ ප්‍රශ්න එතන සඳහන් කරන්න පුළුවන්. ආයෙ අපි ඒක ඩිස්කස් කරන දවසට පේපර් එක ඩිස්කස් කරන දවසට ආයෙ කතා කරනවා. හරි ඔය විදිහට තුන්වෙනි සතියත් යනවා. හතරවෙනි සතියත් යනවා. හරි ඔන්න ඔය විදිහට මේ මාස 4 අපි මාස 3මාර අපි ගෙවන යන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ කාලය ඇතුළත මේ පාඩම් පහම ලයිව් සම්බන්ධ වෙලා හොඳටම කරගන්න පුළුවන්. එතකොට එයාලා ප්‍රැක්ටිස් කරගන්න හෝම්වර්ක් උත් හම් වෙනවා. ඒකේ අඩුපාඩු හදාගන්න එරර් ලොග් එකකුත් හම් වෙනවා. ටෙස්ට් පේපර්ස් උත් හම් වෙනවා. දැනුම පරීක්ෂා කරගන්න. ඊට පස්සේ එරර් ලොග් එකත් කතා කරලා පස්සේ ඒක සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වෙනවා. සතිපතා සතියකට ක්ලාස් එකේම 1 2 3 4 පාරක් මේ ක්ලාස් එකේ වැඩත් එක්ක 4 පාරක් මතක් වෙනවා. ඔයාලා පාඩම් කරන්න තව මම වෙනම ක්‍රමවේද කියලා දෙනවා. ඒ ක්‍රමවේද වලින් සාමාන්‍යයෙන් සතියකට ඉගෙන ගන්න තියරි ටික 8 වතාවක් මතක් වෙනවා. ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. එතකොට ඒක රිපීට් වෙන එකත් හින්දා අමතක වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රධාන පාඩම් 5 වගේම අනිකුත් පාඩම් 6 සහ ප්‍රැක්ටිකල් ටික ඔයාලට හොඳටම තිතටම මතක තියාගන්න හොඳ ක්‍රමවේදයක් මේක. ඊට අමතරව ඔයාලගේ කාලය පුළුවන් උපරිම කාර්යක්ෂම විදිහට කළමනාකරණය කරලා තමයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ තමයි අවසානයේ හම්බෙලා තියෙන විසඳුම. ඔයාලගේ 2026 විභාගයේ ප්‍රතිඵලය හොඳම තැනට ගේන්න. ඉතින් අදම ඔයාලා තිරේ දිස්සන නම්බර එකට පොඩි මැසේජ් එකක් තියෙන WhatsApp මැසේජ් එකක් තියෙන 2026 පාස් පේපර් රිවිෂන් කියලා PR කියලා හරි දාන්න. නැත්නම් 2026 ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන කියලා හරි මැසේජ් එකක් තියන්න. අපි ඊට පස්සේ කතා කරමු කොහොමද මේ ක්ලාස් එකේ ඉතුරු වැඩ ටික වෙන්නේ කියලා.